මේ කේස් එක තමන්ගේ සෝල්මේට් හමු බව විශ්වාස කළ කාන්තාවකගේ ඛේදජනක ඉරණමයි. ලෝරන් හියුගමී මුලින්ම මැට් ෆිල්ම්ස් මුණ ගැහුණේ මිඩල් ස්කූල් එකේදී. නමුත් උන් ඒ තරම් සමීප යාළු වුණේ නැහැ. කාලයක් ගියාට පස්සේ වයස අවුරුදු 26 දී විතර මැට් එකපාරටම ලෝරන්ට ඉන්ස්ටාග්‍රෑම් එකෙන් මෙසේජ් කරා. ඒ සිම්පල් මැසේජ් එකෙන් පටන් ගත්ත යාළුකම ඉක්මනින්ම දවසින් දවස chat කරන, කෝල් කරන ක්ලෝස් කනෙක්ෂන් එකක් බවට පත් වුණා. ඔවුන්ගේ හැරි පොටර්, ස්ටාර් වෝර්ස් වගේ එකම දේවල් වලට තිබුණු කැමැත්තත්, ඒ වගේම තිබුණු ශක්තිමත් ක්‍රිස්තියානි ෆේත් එකත් මේ බැඳීම තව තවත් වැඩි කළා. ඔවුන්ගේ රිලේෂන්ෂිප් එක ඉක්මනින්ම ඩෙවලොප් වුණා. බාහිරව බලද්දි නම් ඔවුන් පර්ෆෙක්ට් කපල් එකක් වගේ තමයි පෙනුනේ. ඔවුන් ඉතා ආදරෙන් සතුටින් ඉන්නවා වගේ පෙනුණා. ටික කාලයක් යනකොට මැට් ලෝරන්ට ප්‍රොපෝස් කළා. නමුත් මුල් අවධියේදී පවා පොඩි වෝරින් සයින්ස් තිබුණා. ඒ වගේම එන්ගේජ්මන්ට් එකේදී මැට්ගේ අම්මා ලෝරන්ට කැමැත්තක් නැති බව පෙන්නුවා. ලෝරන් ඒ ගැන මැට්ට කියද්දී ඔහු ඒක වැඩකට නැති දෙයක් වගේ නොසලකා හැරියා. ඊට පස්සේ 2016 දී ඔවුන් උතුරු කැලොරිනාවට ගිහින් එහිදී විවාහ වුණා. මුලදී නම් ජීවිතය ඉතා සතුටින් ස්ථාවරව ගලාගෙන ගියා. මැට් කලේ හෙල්ත් කෙයාර් ෆීල්ඩ් එකේ ජොබ් එකක්. ලෝරන් ෆුල් ටයිම් කෝපරේට් ජොබ් එකක් කරන ගමන්ම සයිඩ් ජොබ්ස් කිහිපයක් කරා. ඒ ඔවුන්ගේ අනාගතය හදාගන්න. කෙසේ වෙතත් ටිකින් ටික එයාලගේ විවාහ ජීවිතේ ක්‍රැක්ස් පේන්න පටන් ගත්තා. මැට්ගේ හිතේ ටික අවිශ්වාසය ගොඩ ගැහුණා. විශේෂයෙන්ම චර්ච් එකේ බෝයි කෙනෙක් එක්ක ලෝරන්ගේ තිබුණු ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන. කාලයත් එක්ක මැට්ගේ හැසිරීම ඉතා නරකතට හැරුණා. එයා ටික දුරස් වුණා. ඒ වගේම එයා චර්ච් යන එකත් නැවැත්තුවා. මේ දේවල් හැම වෙනකොට ලෝරන්ට හැම රෙස්පොන්සිබිලිටි එකක්ම බාර ගන්න සිද්ධ වුණා. මැට්ට කිසිම ජොබ් එකක් දිගට කරන් යන්න බැරි වුණා. ඔහු වැඩිපුරම කාලයක් ගත්තේ වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න. ඒ වගේම කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැති විදිහට මුදල් වියදම් කරන්න පටන් ගත්තා. ඒකෙන් මේ දේවල් තවත් නරකතට හැරුණා. ලෝරන්ට නෝටිස් වෙනවා එයාගේ සේවිංග්ස් වලින්, ඒ වගේම එයාගේ වොලට් එකෙන් එයාගේ සල්ලි අඩු වෙනවා කියලා. ලෝරන් මේ හැම දෙයක්ම ඉවසගෙන හිටියයි එයාගේ විවාහ ජීවිතය රැක ගන්න ඕන නිසා. ඊට පස්සේ ඇගේ පවුලේ අයගේ උදව්වත් එක්ක මැට්කින් මේ දේවල් ගැන කෙලින්ම අහලා හොඳ ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් හදාගන්න උත්සාහ කරා. හැබැයි ඒ හැම දෙයක්ම කෙටි කාල සීමාවකට විතරයි. මැට්ගේ අතීතය පිළිබඳ සත්‍ය මතුවීමට පටන් ගත්ත ඊට පස්සේ ලෝරන් දැනගන්නවා මැට් කියපු විදිහට ඔහුගේ ex-wife චීට් කරලා නෙවෙයි, චීට් කරලා තියෙන්නේ මැට්මයි කියලා. ඒකින් මේ විශ්වාසය තවත් බිඳ වැටෙනවා. පසුව 2017 අගෝස්තු 31 වෙනිදා මේ තත්ත්වයේ උච්චතම අවස්ථාවට එනවා. එදා මැට්ගේ ෆීමේල් කෝවර්කර් කෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණුණා. මැට් හදිසියෙම ඇය සමග පිටව ගියා. කෝපයෙන් හා වේදනාවෙන් හිටිය ලෝරන් ඇගේ සහෝදරියට පැවසුවේ ඔහු ඇගේ ජීවිතය විනාශ කළ බවයි. පැය කිහිපයකට පස්සේ මේ හැම දෙයක්ම වෙනස් වුණා. හරියටම සැප්තැම්බර් 1 වෙනිදා උදේ පාන්දර පොලිසියට කෝල් එකක් එනවා. කෝල් එක එන්නේ මැට්ගෙන්. එයා කියනවා මම හිතන්නේ මම මගේ බිරිඳ මැරුවා. මට ඒක හීනයක් වගේ. දැන් අය බිම මැරිලා වැටිලා ඉන්නවා. පොලිසිය එනකොට ඔවුන්ට දකින්න ලැබුණ භයානක දර්ශනයක්. ලෝරන් ඔවුන්ගේ නිදන කාමරේ ලේ විලක් මැද පණ නැතිව වැතර හිටියා. ඉන්වෙස්ටිගේෂන් එකෙන් හෙළි වුණේ ඇයට 123 වතාවක් පිහියෙන් ඇනලා තියෙන බව. මැට් කියනවා ඔහු කෝල් මෙඩිසින් ගත්තා කියලා. ඒ නිසා මුකුත් මතක නැහැ කියලා. හැබැයි රිපෝට් එකෙන් පෙන්නුනේ නම් ඔහුගේ පද්ධතියේ ඇති ප්‍රමාණය හැලුසිනේෂන් එකකට ප්‍රමාණවත් නැහැ කියලා. ඉන්වෙස්ටිගේෂන් එක ඉදිරියට යද්දී මැට් ගැන තවත් තොරතුරු අනාවරණය වුණා. ඩ්‍රග්ස් ගැන කරපු සර්ච් හිස්ටරි එකක් වගේම වයලන්ට් කන්ටෙන්ට් තියෙන රහස්‍යගත සෝෂල් මීඩියා account එකක්. ඒවෙන් තේරුණේ මැට් ලෝකයට පෙන්නගෙන හිටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් කියලා. 2018 දී මැට් ෆිල්ම්ස් මේ මර්ඩර් එකට වරදකරු කියලා පිළිගත්තා. එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමුණා.
ලෝරන්ගේ ජීවිතේ මේ වගේ ඛේදජනක ඉරණමක් අත් කළේ ඇයි විශ්වාස කළ කෙනා, ඇය ආදරය කළ කෙනා වගේම ඇයට අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා ඇය විශ්වාස කළ කෙනා විසින්මයි.